Hello everyone, welcome to RK Foodie Style. මුලින්ම මතක් කරනවා ඔයත් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe button එක press කරලා subscribe කරන්න. ඒ වගේම bell icon එක press කරන්න. ඒ වගේම මගේ social media ත් follow කරන්න. අද වීඩියෝ එක සිංගප්පූරු වල කරපු වීඩියෝ එකක්. මට මගේ සිංගප්පූරු tour එකේදී මට chance එකක් ලැබුණා සිංගප්පූරු වල 5 star hotel එක dinner එකට යන්න. මේ hotel එක තියෙන්නේ Orchard Road එකේ. Orchard Road එක කියන්නේ high end malls තියෙන high end hotels තියෙන area එක. මේ hotel එක තමයි Conrad Singapore Orchard. මේක Orchard Road එකේ තියෙන 5 star luxury hotel එකක්. ඉතින් මේ විදිහට තමයි අපි මේ hotel එකට ගියේ. මෙතන තමයි entrance එක hotel එකේ. මේ hotel එකේ අපි entrance එකට ඇවිල්ලා අපි car එක park කරලා මේ විදිහට තමයි අපි entrance එකකින් hotel එකේ lobby එකට ගියේ. මේ තමයි entrance එක. මේ විදිහට hotel එකේ lobby එකට අපි ගියා. මේ තමයි hotel එකේ lobby එක. hotel එකේ lobby එකත් ඉතාමත්ම ලස්සනයි. interior එක හරිම ලස්සනයි hotel එකේ. ඉතින් අපි dinner එකට යන්න කලින් අපි හිතුවා hotel එකේ ටිකක් ඇවිදලා ලස්සන බලන්න ඕනේ කියලා. ඇතුලේ කොහොමද hotel එකේ තියෙන interior එක කොයි වගේද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා මම හිතුවා. ඒ නිසා මම පොඩ්ඩක් වටේ ඇවිද්දා. මේ විදිහ තමයි ඇතුලේ lobby එකේ interior එක තියෙන්නේ. තමයි hotel එකේ main bar එක. ඒක පිහිටලා තියෙන්නේ lobby එකේම තමයි ground floor එකේම තමයි මේ bar එක තියෙන්නේ. මේක තමයි main bar එක hotel එකේ තියෙන. ඒකේ interior එකත් හරිම ලස්සනයි. එතන තියෙන structure එකත් හරිම ලස්සනට main restaurant එක තියෙනවා. මේක තමයි pool එක. මේක indoor pool එකක්. හරිම ලස්සනයි. මේ pool area එකත් indoor pool එකක් වුණාට හරිම සාමාන්‍ය size එකේ pool එකක්. එතන යනකොට area එක හරිම ලස්සනට තිබ්බා. අද අපි ගියපු රෙස්ටුරන්ට් එක බැසිලිකෝ කියන රෙස්ටුරන්ට් එක. මේ රෙස්ටුරන්ට් එක ඉටාලියන් රෙස්ටුරන්ට් එකක්. මේ රෙස්ටුරන්ට් එක තිබ්බ second floor එකේ. ඉතින් අපි lift එකෙන් second floor එකට ගියා. second floor එකේ ඉඳලා පල්ලෙහා අනිත් floors බලපුවම මේ වගේ තමයි පේන්නේ රෙස්ටුරන්ට්. එතන රෙස්ටුරන්ට් එකයි ඒ වගේම hotel එකේ අනිත් area එක පේන්නේ මෙන්න මේ විදිහටයි. එතන රෙස්ටුරන්ට් එකේ ඉඳලා රෙස්ටුරන්ට් එකේ ඉදිරි කොටසේ ඉඳලා එතන interior එකත් අපිට හරිම ලස්සනට පේනවා. එතන ඉඳලා බලපුවාම. මේක ඉටාලියන් රෙස්ටුරන්ට් එකක්. ඊට පස්සේ අපි කෙලින්ම dinner එකට ගියා. මේක ඉටාලියන් රෙස්ටුරන්ට් එකක් හින්දා බුෆේ එක තිබ්බේ සම්පූර්ණයෙන්ම ඉටාලියන් මෙනු එකක්. ඉටාලියන් dishes වලින් තමයි සම්පූර්ණ බුෆේ එක එදා තිබ්බේ. ඉතින් එක විදිහේ ඉටාලියන් dishes එදා අපිට රස විඳින්න ලැබුණා. මුලින්ම bread section එක, salad section එක මේ විදිහට තිබුණා. සැලඩ් සෙක්ෂන් එකේ ලොකු variety එකක් තිබ්බා. vegetarian, non-vegetarian ඒ වගේම එක විදිහේ salads varieties ලොකු variety එකක් සැලඩ් සෙක්ෂන් එකේ තිබුණා. තාමත් රසයි ඒ salads මොකද ඒවා ඉටාලියන් ඒවා නිසා. ඉටාලියන් විදිහට තමයි හැම දෙයක්ම සකස් කරලා තිබුණේ. ඊළඟට අපි ගියා main dishes area එකට. ඒක ඔක්කොම ඉටාලියන් dishes තමයි තිබුණේ. පීසා වලට වෙනම section එකක් තිබුණා. ඒකේ එක varieties වල පීසා ගොඩක් තිබුණා එදා. පීසා කීපයක්ම තිබුණා පීසා varieties. ඒ වගේම lasagna, pasta වගේ ඉටාලියන් කෑම ಜಾති ගොඩක් main dishes වල තිබුණා. ඒ වගේම action stations ගොඩක් තිබුණා. meat items ගොඩක් තිබුණා. grill station ගොඩක් තිබුණා. මේ විදිහට තමයි ඉතින් අපි serve කරගත්තේ main dishes. main meal එක අපේ.
ඊළඟට අපි ගියේ ඩෙසර්ට් සෙක්ෂන් එකට. ඩෙසර්ට් සෙක්ෂන් එකේ ඉටාලියන් ඩෙසර්ට්ස් ගොඩක් පිරීලා තිබුණා. එක විදිහේ ඉටාලියන් ඩෙසර්ට්ස් තිබුණා. ස්පෙෂලි ඉටාලියන් ඩෙසර්ට්ස්, ස්පෙෂලි ඉටාලියන් ඩෙසර්ට්ස් වුණා තිරමුසු වගේ ඩෙසර්ට්ස් ගොඩක් තිබුණා. ඒ වගේම කේක් ජාති, කේක් පයිස් ඒ වගේ දේවලුත් තිබුණා. මේ ඔයගලන්ට පේන්නේ ඒ වගේ ඒගොල්ලන්ගේ ඩෙසර්ට් සෙක්ෂන් එකේ තිබුණ අයිස්ක්‍රීම් සෙක්ෂන් එක. අයිස්ක්‍රීම් උත් එක ෆ්ලේවර්ස් වලින් තිබුණා ගන්න. ලොකු අයිස්ක්‍රීම් සෙක්ෂන් එකකුත් තිබුණා. ලොකු වෙරයිටිස් ගොඩක් තිබුණා එතන. ඒ වගේම අනිත් මේ ට්‍රැඩිෂනල් තිරමුසු මේ විදිහට තමයි අපි ඩෙසර්ට්ස් එදා සර්ව් කරගත්තේ. ඩෙසර්ට්ස් ලොකු වෙරයිටි එකක් තිබුණා. ඉතින් මේ විදිහට තමයි අපි එදා මෙනු එක එදා තිබුණ බුෆේ එක රස බැලුවේ. මේ හයි එන්ඩ් රෙස්ටොරන්ට් එකක් සිංගප්පූරු වල තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සිංගප්පූරු වල ෆයින් ඩයිනින් try කරනවා නම් මේ වගේ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා බලන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න, මගේ channel එක subscribe කරන්න.